Hello guys, welcome back to my channel. ఇది ఉన్న అదవ ప్లే කරන්නේ Blockcrazy. Okay guys, ඉතින් මම කලින් වීඩියෝ එකෙන් කිව්වා Blockcrazy මගෙන් ඩීට් වුණා කියලා. ඉතින් මේ Blockcrazy අර මං අර කලින් එක නෙමෙයි මේ වෙන එකක්. Blockcrazy මං කලින් ගේ Blockcrazy City කියන එක. මේක නිකම්ම Blockcrazy විතරයි තියෙන්නේ නේම් එක. ඉතින් මේක කොට වෙනස් අපිට ප්ලේ කරලා බලමු. Okay මේ देखो सेटिंग्स ටිකකුත් දාලා තියෙනවා. අපි सेटिंग्स ටික හදලෙමු. ඕකේ මේ ටික මෙහෙම තියලා කැමරා ෂේක් එක ඕනම තියමුනේ. අවුලක් නැහැ. open text message ඒක මෙහෙම තියමු. ඕකේ. හරි මේක ඔන් කරලා අපි දැන් යන්න. ඉතින් මේ මේක මං හිතන්නේ අර මොකද අපිට ඕන බඩු හැමතිස්සෙම ගන්න බෑ. අර හොයලම තමයි ගන්න වෙන්නේ. මේ වර්ල්ඩ් එක නමක් දාගමු. මේකට දාගමු. ආමස සිංහලෙන් ගහලා බෑනේ. ටයිප් වෙන්නෙත් නෑ. හරිද වැඩියට. ඕකේ. ත්‍රිදේව කීය දාගමු වර්ල්ඩ් එකේ නමට. හරිද? සෙවින් දාමු. ඊසි දාමු. ඔය දන්නව මං ගහන ඊසි කීයද? ඕකේ. බ්ලොග් නෙමෙයි අපි අරක දෙමු. අයියෝ වැරදුනානේ පොඩ්ඩක්. හරි. මෙන්න මේක තමයි මම දෙන්න ගියේ. හරි දැන් එනවා. මං හිතන්නේ මේ ගියර අපිට ඕන දේ ගන්න බෑ. හරිද? අපිට හොයලම තමයි ගන්න වෙන්නේ. කලින් අර පීරලා හොයලා. හොයලම තමයි ගෙවා හදන්න වෙන්නේ. බ්ලොක් ක්‍රැසි සිටි එකේ වගේ ලේසි නෑ. හරිද මේකේ? ඔය පේනවනේ. අබ්බම අපි ගාව බඩු කොහොමද කියලා. දෙකකට ගස් අපිට මෙතනින් මේව ගන්න පුළුවන්. හැබැයි අපිට අර මේ බඩු අතට ගන්න බෑ. ඔය බඩු පේන්න තියෙන විතරයි. අපිට ගන්න බෑ මේ මුකුත්. මම හිතන්නේ අපිට මේ අනිත් පැත්තට දැම්මම මුකුත් නෑ. හරිද? මේ මම හිතන්නේ මෙතන අපිට ඕන තියෙන බඩු ලිස්ට් එක තමයි මෙතන තියෙන්නේ. අපි මෙහෙම දාන්නම්. අපි ගාව දැන් ඔහොම තිබ්බට අපි මුකුත් ගන්න බෑනේ. අපිට ඉතින් මොහරි හොලෙම තමයි ගන්න වෙන්නේ. අපි කොහොම හරි අපිට ඉන්න හරි පොඩි දෙයක් හොයාගමු. අර ගමක් හරි හොයාගෙන ගමේ ඇඳක් හරි උස්සලා මේ පොඩි ගේ කෑල්ලක් හරි හදාගමු ඈ. අද දවසේ කළා මිසක් මම මේ වීඩියෝ මෙතනින් කට් කරන්නේ නෑ. බෑනි කරන්නේ ගස් තියෙනවා. ගයිස් මේ මම පොඩ වතුරෙන් පීනලා යනකොට මට අර කන්ද හම්බුණා. හරිද? වන්න කන්දේ ලස්සනයි. හරිද? මේ හිම වැටිලා වගේ තියෙන්නේ. අපිට මේ කන්දර පැත්තට යන් මේ අපිට පොඩ්ඩක් කන්ද පැත්තට ගියොත් එimhe හරි හොයාගන්න පුළුවන්. බැරි කමක් නෑ. හරිද? හොයාගන්න පුළුවන්. අපිට කොහොමද පොඩි ගම්මානයක් හරි හොයාගන්න තිබ්බනම් ගම්මානේ මොහොත් බඩු ටිකක් උස්සලා මේ අපේ කරගන්න පුළුවන් මේ බඩු ටික. හරිද? පොඩි විරක්තිය නාන්න බෑ අපිට. මොහරි අපිට පොඩ අග්ගාල රැ වෙන කලින් මොහරි හොයා ගන්න ඕන. මේ අවදානම් මට එහෙම අර මයින්ක්‍රාෆ්ට් එකම ගාලා එච්ච හුරු නෑ මගේ. අනික මේ මයින්ක්‍රාෆ්ට් අර ඔරිජිනල් එක දැන් වැඩි හොයා ගන්නත් නෑ. හරිද? මේ අර ෆේක් එක තමයි දැන් හැමතැනම තියෙන්නේ. මේක ඉතින් බ්ලොක්ක්‍රාෆ්ට් කියලා කටක් කරලා කියන්න පුළුවන්. අම්මසි. මේක මොකද්ද මේ? අර කන්දෙන් ඉන්නේ නිකන් මේක දියල්ලක් වගේ මේ. මම හිතන්නේ අර මේ හොඳට ගෙවල් හදලා තියෙනවම දාන්න නැති බං අර මේ වතුර බකට්. ඕකේ අපි මේක දිගේ උඩට යන්න. අයියෝ උඩට යන්න මොකද කියේ? අයියෝ මොකද්ද මේ මට උනේ? අන්න හරි. මෙන්න මෙහෙම තමයි මම උඩට යන්න කිව්වේ. අයියෝ. අනේ බෑනි කරන්න. මං ආස නැහැ. හරිද ඒවට? මේක දිහා පාවුයන්. හරි මෙතනින් ආපහු නැග්ගා. හරි ඉස්සරහට බෑනි කරන්න. හෙල් ටික අඩු වෙනම වැඩමයි මේ මට හැමලා තියෙන කැරක්ටර් එක කරන්න. මේක දිග උඩට යන්න කිව්වහම බෑ මේක දිග යන්න ගියොත් එimhe කොන්ද කඩා ගන්නවා. හරිද? ඊවලි හොඳයි මෙතනින් බහින එක. හරි එමි එකෙන් එක වහිමු. හරි නැත්තම් කොන්ද කඩා ගන්න වෙන්නේ මට. හරි. මාද ඉතින් කාන්දක් තරණය කරන්න ගියා. මේකට නගින්න ඕනේ නෑ. හිමා ජාතිය කඩා ගන්න ඕනෙත් නෑ. අපිට මොහොමරි ගහක් එහෙම අපි කඩාගමුනේ. කපාගමු. එකයි
2යි 3යි අම්මා හරි මෙඩික් ගම 3ක් කපා ගත්තා ඇති අපෝ ඉතින් බැටරිය නේ අපි යන්නේ කවුරුනේ මට පොඩි සපෝට් එකක් දෙන්න අර ගම්මානේ හොයාගන්න ගම්මානේ තියෙන මං කලින් පොඩ මේක ප්ලේ කරලා බැලුවා මං ආපහු පොඩ ඩීලීට් කරලා ආපහු ගත් එක විතරයි කරේ අර පොඩ්ඩක් අර පාවෙන එක තිබ්බනම් හරි ගයිස් අර මට එක්කෙනෙක් කමෙන්ට් එකක් දැම්මා කලින් channel එකේ මොකද්ද ක්‍රේටි මොකක්ද දාලා තිබ්බා මට මතක නෑ ඒක නම අර ඒකේ මේ පාවලා යන එක තිබ්බනම් අපිට මේ කොහරි ගිහ ගමක් හරි හොයාගන්න තිබ්බා ඉතින් subscribe කරලා subscribe පාරක් දාන්න like පාරක් දාගෙන යවුට බං share පාරක් දාන්න ඉතින් මගේ අලුත් channel එකේ ඉතින් අනේ බෑ guys මෙයා මං ඉඳපු තැනමනේ අන්ත හරකෙක් ඉන්නේ ඌව දඩයන් කරගමු ඈ මන් දෙක දැන් අර උස ගොඩ නැගිලි වගේ හරිද හරකෝ අද මගේ රෑ කෑම අම්මසි බටලු පව ඉන්නෝ මූ දඩයන් කරගෙන බටලු දඩයන් කරගමු මූ කෑ ගන්න විදිහට මට එන දුකයි හරිද මට ඉතින් මට කරන්න දෙයක් නැහැ මේ අර මං කැමති නෑ ඉච්ච සත්තු මරන්න ඕනේ නෑ guys අපි බටලුවෙන් මරාගමු බටලුවට මං ඉච්චර කැමති නෑ මට හරක් මරන්න හිතෙන්නේ නෑ හරිද බටලු ලංකාවේ නෑනේ ලංකාවේ ඉන්නව හරිද මේ මේ ඌරේ ඌරට නම් ගහන්නේ ඌරෝ ඔයානම් බේරෙන්න හිතන්නවත් එපා මං ඔයාට කොහොමත් කැමති නෑ වල්ලුරා හොට මං කැමති නෑ ඉඳා කොහෙද යන්නේ වල්ලුරෙක් නම් අවුලක් නෑ හරිද හිත හදාගන්න පුළුවන් වල්ලුරෙක් මරුවා කියලා අනේ කොහෙද ඌරෝ යන්නේ මේ මුගේ නැට්ට බලනකොට මලක් වගේ ඉඳා මෙසරෙන් උලෙප් දෙක්කනේ හරි අර අශ්වයද පෝනියද එහෙම නැත්තම් බූරුවෙක්ද බූරුව මේ වගේ නේ අශ්වයෙන්නේ ඉතින් නගින්න පුළුවන් ඌ හීලෑ වෙනවා ඌ හීලෑද දැන් හීලේ උන්ට කවන්නේ මං මරනවා මට හරක මරන්න තමයි ඌ අර කෑ ගන්න විදියට හරිද ඉතින් බලන්න කොච්චර ඌනේ හිතද්ද මට තියෙන්නේ කොච්චර සම්බර හිතද්ද මට තියෙන්නේ ඉඳා දෙකක් දෙන්න පස්සේ ගත්තර එක පස්සට එකක් දින්නලු දුන්නා පහත් වෙලා ගිහිල්ලා ඉන්නා ඌ කෑ ගහ විදිහ මට පොඩ්ඩක් අනුකම්පා හිතුනේ ඌ ගැන අවුලක් නැහැ ඉතින් මේ අප හිටගන්නේ කොහොමද හරිය හිටගත්තා අර හරකනේ හරක ඕනේ guys මේ හරකට අපි යන්න දෙමු අනේ මට පොඩි ගමක් හොයලා දෙන්නකෝ අපි පොඩ මේ පැත්තෙන් ගිහින් බලමු මේ කන්දෙන් එහා පැත්තට පොඩ්ඩක් ගිහින් බලන්න අද මං ගයක් පොඩි ගයක් කන්දක් අතර ගයක් හරි හදලා තමයි පස්ස බලන්නේ හරිද ඒකට පොඩි වලක් තියෙනවා හිතන්නේ හැරිච්ච වෙයි නිකම්ම ඊයකට පොඩි දෙයක් තියෙනවා අයියෝ අපේ හෙල්ට් එකත් අඩු වෙනවා හරිද මොනවාරි කන්නත් බෑ අපිට දන්න කට්ටියම පරිකමෙන්ට් එක දැන් කන්න කොහොමද කියලා බ්ලොක් මේ ක්‍රැසි අර සිටි එකේ වගේ නම් මේකේ අර ගේ හෙල්ට් එක තියෙනවනේ ඒකේ හෙල්ට් එක නෑනේ ඔන්න ඔක තමයි දෙකේ වෙනස මේක පොඩක් රියලිස්ටික් විදිය පොඩ්ඩක් ආර වෙලා තියෙනවා තියෙන බ්ලොක් වුණාට මෙතන බැටළුවෙක් මෙතන මොකද ඉන්නේ ආර අනිත් පාඩ බැටළුවනේ සත්තු ඉන්නවා හරිද මායික සත්තු මරන්න යන්නේ මේ මම පොඩ්ඩක් අර ගයක් තමයි හදාගෙන බලන්නේ සත්තුන්ට වැඩි ඕනෙත් නෑ හරිද මරක් කට්ටිය ඊ අරවති ගෙවල් ඊ නිකන් දෙයියෝ දෙක්ක වගේ අරවති ගෙවල් තියෙනවා අපිට පොඩ්ඩක් පුළුවන් ඊට ගිය හිතාගන්න නැත්තම් ඒ ගෙදර
හොරකම් කරගෙන හරිය තමයි. මොකට අපිට පුළුවන් ඒ වෙතර කියලා ඒ ගියක් අපේ කරගන්න. හුරේ! අද ඉඳන් ගයිස් මේක තමයි මගේ ගෙදර. මේක තමයි මගේ ගෙදර. කට්ටිය ඉන්නවා ඇති ඉතින්. මට මේක තමයි අද ඉඳන් මගේ ගෙදර. හරිද? ඔයාලා හිතන්න එපා මේක අනුන්ගේ ගයක් කියලා. මේක මගේ ගයක් තමයි දැන්. පේන ලස්සන මේ ගෙදර. උරු කොටුවක් එහෙම තියෙනවා. මල්ලි ඔය කවුද? මේ ගෙදර මගේ. හරිද? අද ඉඳන් මේ ගෙදර ඔයා නෑ. පොඩගෙන මම පොඩ ඔයාගේ ගෙදර කනකන් තා පොඩක් හොඳ ගෙවල් තියෙද කියලා බලන්නම් ඈ. තරහ නෑනේ. ඊවා. ගෙවල් දෙකක් මම මගේ කරගන්නවා. එහෙම ඕනේ නෑනේ. මෙතන තියෙන ලොකුම ගෙදර මගේ ඈ. දැන්ට තියෙන ලොකුම ගෙදර තමයි මේක. උඹට මේකේ ඇතිද යන්නේ නෙමෙයි. හැබැයි පට්ට ලස්සන නෑ මං අර කලින්ගේ හදලා තිබ්බා වගේ තියෙනවා. ඒ ගම පට්ට හොඳයි ඉතින්. අපිට පදිංචි වෙන්න කියාපු තැන. ආසෙනකොට කට්ටිය යනවනේ ගෙවල් ඇතුලට. මාත් මේ එක ගයක් ඇතුලට යන්නම්. ඈ නැගිටිනවලු. එනවා මෙතන. රෑ වෙලා මං නිදා ගන්න ඕනේ. ආදි ධම්මේ Please තමයි phone point ඉතින්. set. ඈ You can only sleep at night. මේ වගේ ෆෝන් එකේ සිරිද? සිරි ඉන්නේ. යන්න. මෙහාට. මට නිදා ගන්න. කොහොමද ගයිස් නේ? අවුලක් නෑ එහෙම. එහෙම තමයි ඉන්න ඕනනේ. දැන් මේකේ අර දැන් මේකේ අර මේ ඔප්ෂන් එක නෑනේ ගයිස්. උදේ වෙලාද දැන්? උදේ වෙලා. එහෙනම් ගයිස් මම වීඩියෝ එක නම් මම මෙතන එන්ඩ් කරන්නේ. හරිද? අපි තා පොඩක් කරලා සෙල්ලම් කරලා වීඩියෝ එක එතනින් එන්ඩ් කරමු. අද ඉඳන් මේක තමයි මගේ ගෙදර. එච්චරයි. මේ ගමේ තමයි මම දැන් ජීවත් වෙන්නේ. මේ සත්තුර මම කරදරයක් කරන්නේ නැහැ. මේ සත්තුන්ට කරදරයක් කරන මිනිස්සු මං ඉතුරු කරන්නේ නැහැ. මයිලි කලබලෙන් වගේම කොහෙද දුවන්නේ? අපිට ගෙවවට ඔළුව බලමු ඈ. ගමකට ආවම ගමේ මිනිස්සු හොර අඳුරන්න එපයි මේ සීතල වතුර එක කම්බෝ සීතලයි. උදේ පාන්දර සීතලයි අවුලක් නැහැ. හොඳ ආරම්භයක්. මේ මුන් ගෙට දුවනවා. මේක බලන්නකෝ. මේකද ගෙදර හිටපු එක පට්ට. සුපිරියට හදලා මේක වල මොනවද තියෙන්නේ කියලා. මුකුත් නෑ කියන්නකෝ. මුකුත් නැත්නම් ක්‍රාෆ්ටිං ටේබල් එක සම්බන්ධවම. මගේ ගෙදර ගිහින් තියමු ඕවා. ඒ වයි. මේ පොකුම ගලවගමු ඈ. මේ ගෙදර අයිතිකාරයට කියන්න හොඳේ මම මේව දන්නේ නැහැ කියලා. ගන්නකො. තාපඩ ඇතුළටින් බලමු. එතරින් එළියනේ මා අම්බේ වතුර අම්බේ. අම්බෝ සීතලයි. හරි නේද අමාරුව. හරිනේ අමාරුව ඉතින්. අම්බේ. නැත්තම් ඉතින් මම මැරෙනවා. උරා අනිනෑනේ. අනියද? මේකෙන් පදිංචි වෙන දින නේද? අඩි මේක පට්ට. බලමු. අපි ගාව තියෙනවා පොඩ මේකට දාමු. මේ ගෙදර එන එක මම මරන්නේ. අනුකම්පා හිතන්න එපා. මේ ගෙදරට එන එක අද මම මරනවා. අදිද මේක තමයි මගේ ගෙදර බෝඩ් එකක් තිබ්බනම් නම ගහන්න තිබ්බා. හරිද? මම කලින් බ්ලොක්‍රසි සිටි එකේ ගහලා තිබ්බා මගේ නම බෝඩ් එක. ටයිප් කරන්න පුළුවන් මේ බෝඩ් වල. ඉන්නද්ද අම්මා සිරියෝනේ. අම්මා සිරි. මේ විල්ලෙක් හැමෝම ගෙවල් වලට යනෝනේ. මං අර ගෙදර පැන ගන්නවා. ඒ ගෙදර තමයි අදිද මගේ ගෙදර. කවුරුත් එන්නේ මගේ ගෙදරට. ගහන හැමෝටම. අර ක්‍රාෆ්ටිං ටේබල් එකක් ගත්තනේ අපි. ඒක තියමු අතනින්. දුපියන. යන්න කිව්වේ. අන්න හරි. හරි. ඌව මැරුවා. දැන් ඉතින් ක්‍රාෆ්ටිං ටේබල් එක තියාගමු. දැන් අද මේක ගම අපි ගෙදර. හරිද? ඉතින් සුපිරි ඇඳක් තියෙනවා. හරි. දැන් මට ඉදහසේ මේ ගෙදර ඉන්න පුළුවන්. අනික වල අයිතිකරු මම මරන්න යන්නේ නැහැ. හරිද? මොකද ඒගොල්ලෝ ඉන්නක මට වාසි මේ ඒගොල්ලන්ගේ හරක් ඉන්නවා. ඒගොල්ලෝ කන්න බොන්න දෙනවා. මට කිසි කරදරයක් වෙන්න දෙන්නේ නැහැ.
මේ මොන මගුලට ගයිස් මේ අර දාන්නේ ඉව මේකට දාන්නේ මේකද මන් දැන් දෙක්කේ මොකද තියෙන්නේ ඊදර අනේ අතකට යන්න බැරිද මට මේ මොකද්ද මේ මොකක් හරි කරන එකක් ඒකෙන් මට වැඩක් නෑ අපි යන් ගයිස් එළියට අද අතරින්දන ගයිස් ෆෝන් එක අල්ලන් ඉඳලා ඔයාලට බැරි පොඩක් අල්ල ගන්න මම පොඩ ෆෝන් එක ටේබල් එක උඩින් පොඩ තියා ගන්නන්නේ අර නෑනේ එකට කොහොමද ඉතින් ඔයාලා කොහොමද ඉතින් මම ගෙදර කට්ටිය වගේම තමයි මාත් එක්ක එකට හිටියා එකට සින්දු කිව්වා මම කිව්ව කලින් චැලගේ හරිද අම්මටි මේ අර මේ හෝස්ගේ පාට එකනේ මුන් අර හෝස්ගේ පාටයි අනේ අනේ මොකක්ද අනේ මාව වලේ වට්ටන එකමයි මේගොල්ලන්ගේ වැඩේ එහෙනම් මං තරහ වෙනවා හරිද මේ ගමේ කට්ටියත් එක්ක මේ මෙතන ඉන්නේ කාර මේ හෝස්ගේ පාටනේ හෝස් මේ මුන් දෙන්නම හෝස්ගේ පාටමයි මූත් හෝස්ගේ පාට මූත් හෝස්ගේ පාට මූ හෝස් කෙනෙක් නේ හෝස්ගේ පාට තමයි මොන්න මූ මල්ලි දූපියන්න කාන්ට් එකක් ගෙවුවා කාන් ඔළුව අත ගාලා කාන්ට් එකක් ගහන්න ඕන අන්න එහෙම හරිද සමහරක් කට්ටිය ඉන්නවා ගණන් ගන්න එපා හරිද එහෙම තමයි ඉතින් මොකද්ද කිව් මම ට්‍රෙන්ඩ් මොකක්ද කියනවා මට ඒක ක්ලික් කරවන්න මොකද වෙන්නේ කියලා මේ මොකද්ද ගයිස් මේ මොකද්ද වෙන්නේ මෙතෙන් උඩට යන්න පුළුවන් නේ හරි ඊ බැල්කනියක් මේ ගෙදර මගේ හොඳේ ඔයාලා බලනවා ඉතින් මම මෙච්චර එක දවසින් කොහොමද මෙච්චර කිව්ව හැදුවේ කියලා හරිද මේ මට පොඩ්ඩක් මේ අඳුරන යාළුවෙක් හම්බුණා එයා තමයි මට මේ ගෙදර පොඩ්ඩක් හොයලා දුන්නේ හරිද මේ මල්ලි දුපියන් මේක මගේ ගෙදර හැබැයි මං ආට ගහන්න යන්නේ මොන පවුනේ මේකත් ඇරලා අරගෙන යන්න ඕන මල්ලි වට මේ ගෙදර මම බාර දෙනවා හරි ඔයා රෙන්ට් එකට තමයි මේ ගෙදර ඉන්නේ හරිද උන්ට සල්ලි ගෙවන්න ඕන මට සල්ලි ගෙවුවේ නැත්තම් වහාම දොට්ට දානවා ඕකේ එලිබටියා අවයක් නෑ හතුරක් තිබ්බනම් ලෝම ටික කපා ගන්න තිබ්බා මේ ගෙදර පොඩ ඔලුව දාලා බලමු මොකු හරි ඉන්නවද කියලා මේ ගෙදර මේ මම කලින් හිටියේ නෑනේ වෙන ගෙදර මල්ලි ඔය මොකද්ද ඔය දෙන්න බැරිද මට පොඩ්ඩක් මම පොඩ ආසාවර පොඩ අත ගාලා දෙන්නම් අත ගන්න ඔන්නේ අත ගන්නවා අනේ මල්ලි පොඩ්ඩක් මේ මම පොඩ්ඩක් මේ ගෙදර අරන් ගින් තියලා එන්නම් එතන මුකුත් තිබ්බේ නැද්ද තුන් මම මේ මොකක්ද අරගත්තේ අනේ මන්ද මල්ලි මේ ගෙදර ලස්සනයිද අනේ මල්ලි මට පොඩ්ඩක් කැඩුණා හරිද මගේ ඇති ඒක මගේ මොකද්ද කියලා දන්න කටියම පළි කමෙන්ට් එක දාන්න ඒක හරියනේ තමයි උනාට එමට ඒක මට ඕන හරිද මම මේ ගේම් එක මං හරිම ආස ගේම් එකක් හරි තියෙන එකතු කරගෙන යන්න නෑනේ එලිබඩි එක තමයි එතන ඉන්නේ එලිබඩියෝ එන්නේ පැනලා යන්න එන්නපා යන්නේ වල් එලිබඩියා වල් හරකා ඌ අල්ලගේ හරිද වයි ඈනි කරන්න අම්මෝලේ මේ ගෙදරින් මේක තිබ්බේ ඒක මට ඕන අර හිතනදී මං උඩ ටැග් එකක් දුන්න කියලා බලමු මේක මොකටද කියද කියලා හෙල්මට් එකක් තියෙන මේක අපිට අවශ්‍ය වෙනවා අර යුද්ධ කරන්න යද්දී මේ සොම්බිස්ට එහෙම පහර දෙද්දී ඒකත් අපි ඕන හරිද ඒකත් අපි ගිහලා අර විශාල ගෙදරින් දාගමු අනේ මේ වලේ වටේ ගම මගේ වැඩේ මං අනුට වලක් කැපුවෙත් නෑ අලුන්ට දෙයක් කරෙත් නෑ
මෙන්න මේ ගෙදර ගාවනේ තිබ්බේ අර ලිඳ ගාව. අයියෝ ටච් වෙන්නේ ආරද මේක හරියට. මොන ගෙදරද ගයිස් අපි හිටියේ? දෙක්කනේ ගයිස් සමන් හිටියේ ගෙදර සමන්ට මතක නැහැ කියන්නේ ඕන ඕකට තමයි. මෙන්න මේ ගෙදරද. මල්ලිය දෙන්න මොකද? සාකච්ඡාවක්ද? දෙන්නෝ ගහත මම යන්නේ. මේක තමයි. තෑන්ක් යූ මල්ලියලා හොඳේ. උදව් කරාට හොයාගන්න. මේකයි මේ මගේ ගෙදර. පොඩ යන්න බලන්නේ ආර. මේ මොකක්ද අප්පා මේ? අර කබඩ් එකත් අපිට ගන්න පුළුවන් මේ මේ මල ගඩොල්නේ. මේකත් අපි කඩාගමු ටක් ගාලා. පටක ගන්න පුරවත් තිබ්බනම් පට ගන්නකට ගහන කුඩු වෙලා යන්නේ. අයියෝ මට තරහ නෑ නේ මම මේක ගත අත ගන්නවා. අත ගෑවා. මලි ඕන කරන බඩු ටික ගත්තා හොඳේ. මේක තමයි මගේ ගෙදර වඤ්ඤාන. එනෝ මෙතන. මෙන්න මේක තමයි මගේ ගෙදර. දොර දෙකයි යන්න හරි. මේක තමයි මගේ ගෙදර. හරි ලස්සනයි නේ මගේ ගෙදර. ලස්සනයි කම්පැනි කමෙන්ට් දාන්න යන්න. ඔක්කොම පිළිවෙලට ගමු. ඒක මම ගෙයක් හදන නිසා ගෙවල් 10 දෙකක් හදුවා 10ක් වුණත් තියෙනවා මෙතන ගෙවල්. මට ඕනේ ඒවා අයිති කරන්න පුළුවන් මම දෙකක් අයිති කරගත්තා. මං කිව්වේ ගෙයක් හදන මිසක් මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරන්නේ නැහැ කියලා. අප්පට ස්ටීරි වීඩියෝ එකේ ටයිම් එක පොඩ්ඩක් බලන්න ගයිස්. විනාඩි 21ක් තියෙනවා. හරි මේ මගේ මේ රෙකෝඩර් එක ටයිම් එකෙන් විනාඩි 21යි. මං නැගී නිදා ගන්න දැන්. එහෙනම් ගයිස් මේ මම වීඩියෝ එක එන්ඩ් කරන්න නෑ. හරිද? නම් වීඩියෝ එක හිතන දේ අනිත් පරි කමෙන්ට් එකක් දාන්න යන්න. දැන් රැ වෙනවා කට්ටිය ඔක්කොම ගෙවල් වලට යනවා. එහෙනම් ගයිස් අලුත් වීඩියෝ සෙට් එක මතර මං ගිහින් එන්නම්. ආලා හැමෝටම සුබ දවසක්.